2570 වෙනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් මෙවර කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන වෙසක් වැඩසටහන් මාලාව ආමිෂ ප්‍රතිපත්ති පූජා සියල්ලංගම එකතුවක් විදිහට තමයි සංවිධානය කරලා තිබුණේ. ඉතින් මේ මාස 27 වෙනිදා සිල් සමාදාන වැඩසටහන කාර්යාලය නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළා. අද දවසේදී අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආබාධිත තත්ත්වයෙන් පසු වෙන අය වෙනුවෙන් රෝදපුටු පරිත්‍යාගයක් සිදු කරනවා. රෝදපුටු 30කට අධික ප්‍රමාණයක් දානපතියෙක් විදිහට අපිට සම්බන්ධ වෙච්ච දායකත්වය ලැබලා දුන්නා. අජිත් වෛද්‍යාලංකාර මහත්මයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයේ රෝදපුටු 30කට අධික ප්‍රමාණයක් අපේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්දැකීම් දෙකලා දුන්නා. ඒ වගේම දන්සල් මාලාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇසුරු කරගෙන වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරලා තියෙනවා. අද දවසේදී යටතේ පොසුපැන් දන්සලක් පැවැත්වුණා. අපේ කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් විචාරාංශයේ ගිණුම් අංශයේ විශ්‍රාම වැටුප් අංශය සහ සමෘද්ධි අංශයේ දායකත්වයෙන් තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. මොකද අපි වෙසක් වැඩසටහන් මාලාව කාර්යාලයේ අංශවලට එක වගකීම් පවර්ලා තිබුණා. අද දවසේ කටයුතු පැවරලා තියෙන මේ අංශයට. ඒ වගේම ඉදිරියටත් තව මේ පොසොන් මාසය ලැබිලා තිබුණා වුණත් වෙසක් උත්සවයේ වෙනුවෙන් සංවිධානය කළ තියෙන වැඩසටහන් තව ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ සිද්ධ වෙනවා. ඉතින් මේ ආමිෂ ප්‍රතිපත්ති පූජා තුළින් අපි බුදුහාමුදුරුවන්ගේ දර්ශනය ඒ ඉගැන්වීම් ජීවිතවලට සම්බන්ධ කරගන්න ඕන කියන පණිවිඩය තමයි මේ වතාවේදී අපි වෙසක් පණිවිඩය විදිහට කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉදිරි කරන්නේ.